Hi guys, welcome back to my YouTube channel. අද මම ඔයාලට අරන් එන්නේ මගේ බර්ත්ඩේ vlog එක. මේ බර්ත්ඩේ එක සමරුවේ නම් ගිය අවුරුද්දේ මගේ යාළුවොත් එක්කයි මගේ පවුලයත් එක්කයි. ඉතින් guys මම කේක් එක කපලා ඉවර වෙලා මගේ පවුලේ අයටයි මගේ යාළුවන්ටයි කේක් කවන වෙලාව තමයි මේ තියන්නේ. අපේ අම්මා නම් ලොකු කේක් කෑල්ලක් කෑවා. මේ ඉතින් මගේ නගා. ඔන්න ඉතින් දැන් මගේ යාළුවෝ ටික සම්ප්‍රාප්ත වෙන්නයි යන්නේ. මේ ඉතින් මගේ යාළුවන්ගෙන් හොඳම යාළුවෝ ටික. තව ටික දිනක් නම් අඩුයි ඉතින්. මගේ දුකේදී සැපේදී හැම දෙයකදීම මගේ ළඟින් ඉන්න ඉතින් මේ කට්ටිය තමයි. ගිය අවුරුද්දේ මගේ බර්ත්ඩේ එක සැමරුවේ මගේ ගෙදර. කොහොමද ඉතින් අපේ ගාඩන් එකේ view එක ලස්සනයි නේද යාළුවනේ? මේ අපේ මතක සටහන්. එහෙනම් guys දැන් යමුද මාත් එක්ක vlog එකේ හොඳම හරිය බලන්න. අදිතකම තාම තියෙනවා. මගේ ගායන හැකියාව කොහොමද ඉතින්? යනකොට පාර තොටේ දින හැටට හැටේ කරුණාකි වෙනසක් නැහැ බැල්ම දානවා. වැඩි දෙනෙකුගේ හිත රිද්දලා එක්කෙනෙකුව බැහැ බඳින්න. ඒක හින්දා මැරෙන තුරා නොබැඳ ඉන්නවා. මගේ කොණ්ඩේ නැතත් ඉන ගාවට රෙද්ද හැටෙනවා. මං ඉතින් සල්ලි කියලා බැලුවේ නෑ. හොඳ ඩාන්සින් ටීම් එකකුත් ගෙනල්ලා තියෙන්නේ බටහිර පන්නට ඇන්නට අධිකකම තාම තියෙනවා. මං ඉන්නේ. guys. Hi guys. Hi. අපේ ගෙවල් පැත්තේ කුඹරක් තියෙනවා. ඉතින් මගේ යාළුවෝ ටික කුඹර පෙන්වන්න තමයි මේ එක්කගෙන යන්නේ. ඉතින් guys අපි මේ ගමන යන්නේ ගොඩක් බාධක මැඩගෙන පේනවනේ යන විදිය. බාධක කොච්චරද කියනවනම් පේනවනේ එක්කෙනෙක් බිම පත බෑවිලා ඉන්න විදිය. අපරාධයක්. ඔන්න අනිත් කෙනාත් දැන් ඒ දණ්ඩ තරණය කරන්න යන්නේ. එයත් ඉතින් ෂෝක් එකට පත බෑ වෙනවා. මේ ෆෝන් එක දාගන්න.
අම්මෝ ඒ දණ්ඩෙන් ගියාට වඩා හොඳයි වතුරේ බැහැගෙන ගියා නම්. මම බෑලා යන්නේ. කොහමද කුඹුරේ අපි සෙට් එකේ ඉන්නකොට නිකන් හඳ පායලා වගේනේ. මේ මගේ යාළුවෝ ටිකට මගේ යාළුවන්ගේ හොඳම යාළුවෙක් අඳුන්වා දෙන්න යන ගම. මේ බලන්නකො ඉතින් අනේ මට කරපු දෙයක්. ඔලුවට දාන්න. අයියෝ. ඔයාලා මො මෙයාට එක ලියා ගන්න. ඔලුවට ගහන්න. මට එදා ලොකු සංග්‍රහයක් දුන්නා අපේ කට්ටිය. මේකේ මහ මොලකරු තමයි අපේ නංගි. මොට්ටුත් තියලා. තුලා බලන්න පොඩ්ඩක්. ඔය පොඩ හැරෙන්න කැරකින්න. ඉතින් අපි කුඹුරේ පිස්සු නටලා දැන් මේ ආයි ගෙදර යන ගම. මේ බලන්නකෝ අනේ කරපු දෙයක් මට. කොහොමද මේ රිටර්න් එක? අයියෝ හරියට වැටුණා. ඒක රිටර්න්. ඔන්න දැන් ඉතින් අපි අපේ ගෙදර ඇවිල්ලා තේ බොන ගම අපේ අනිත් හැකියාවලු ඉදිරිපත් කරන ගම. ඇත්තටම ඉතින් මට නම් ඉන්නේ මේ ලෝකෙ ඉන්න හොඳම යාළුවෝ සෙට් එක. ඔය නම් ඉතින් පිස්සු තද වෙච්ච වෙලාව. මේ ඉන්න මගේ ඩාන්සින් පාර්ට්නර්. කොහොමද ඉතින් අපි දෙන්නයි ගැලපීම? දුන්න ආස වේවුණ සඳ කාලෙක සිබිනවා 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 දැන් ඉතින් පාර්ටිය අවසාන හරිය තමයි යන්නේ. මං හරි ආසයි මගේ යාළුවොත් එක්ක මේ වගේ ගොඩාක් වෙලා කියව කියව ඉන්න.
ඉතින් කාලේ යනවා තේරෙන්නේ නැහැ. ඉතින් මට ඉන්නේ ඇත්තටම කිව්වොත් හොඳ යාළුවෝ සෙට් එකක්. දුකේදී සැපේදී හැම දෙයකදීම ඉතින් මං ගාව ඉන්නවා. ගයිස් ඔයාලත් අපේ ඩාන්ස් එකට සෙට් වෙන්නකෝ අනේ. එකේ මුණ ගැසේ කියා සිතා හිතාමතා එන වෙලාවට නැටිලෙන් නම් ඉතින් තාම ඉවරයක් නැහැ. ඉතින් guys මගේ vlog එක මම මෙතනින් ඉවර කරනවා. මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩක් thank you. ගිහින් එන්න bye.